ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා කියන්නේ ධර්මයේ රකින්න ධර්මයෙන් රකේ කියලා. මහත්ව ධර්මයේ කියලා කියන්නේ මහින්ද එහෙම නෙමෙයි. හතර වටේට මහින්ද චින්තනය ඉදිරි දැක්ම ක්‍රියාත්මක කරන අදාළ කරන න්‍යාය පත්‍රය හදමින් ඉන්නවා. මොකද්ද න්‍යාය පත්‍රය? බැලුවා යුද්ධ දාලා දැන් හරියන්නේ නැහැ පටිය. සුන්ට ඈනුම් යනවා මේ පටිය දාද්දි දැන්. කාලයක් දැම්මා විදුලි කුටුවේ දැම්මා. ඩයස්පෝරාව දැම්මා ATT දැම්මා. චින්තන මහත්තයාගේ සාටකේ ලියා ගන්නවා ඒ ටික මදි. දැන් ගෙනත් තියෙනවා අන්තවාදයේ ජාතිවාදයේ ගෙනත් තියෙනවා. හොඳම ළඟම එක තමයි අලුගම බේරුවල මිනි මරන්න කියපු මේ EF එකේ මාතෘත් එක්ක මිනි මරන්න කියපු මිනි මරන්න කියපු අර බලු සේනාවත් එක්ක ඒ බලු සේනාවට උදගෙන දෙන්න නියම බඩුවක් ගේනවා. කවුද? අසින් මෙරතුළු මිනි මරු කාලයව ගේනවා. ජීවනධාරියව ගේනවා. මේ බිම්බිම කියන එකට හරි මොකට හරි. එතකොට ගේන්නේ මොකටද මේ මිනි මරුවව? මේකේ සාමය හදන්නේ. අනේ අපි නොදන්න සාමය හොයලා හදමු. එතකොට මේ ගේන්නේ සාමය හදන්න නෙමෙයි. මේ පානාතිපාතා වේරමණී රකින්න නෙමෙයි අසින් මෙරතු ගේන්නේ. බාහුවට බාහුව එකට එක කියලා න්‍යාය සුදාමේ නැති වුණාට අර මොකද්ද බලු සේනාවේ නායකලයි අනුනායකලයි කටුනායකලයි එකතු වෙලා ඒ මිනි මරන්න අදාළ කරන ජාතිවාදී අවුස්සලා දැන් බලනවා චින්තන මාත්‍යා ඡන්ද ටික ගලව ගන්න. අපි බලමු ඔය බල සේනාවල් ඔය පාවිනා බලයවල් තුරු බලයවල් ඔක්කොම කොහෙද වාඩි වෙන්නේ කියලා අපි දන්නවා.